ඒකීය දෙවියන් සහ ජීවිතයේ අරමුණ එකිනෙකට හේතු වී ඇති බර ගල් පේලියක් ගැන සිතන්න. සෑම ගලක්ම ඊට පිටුපසින් ඇති ගල මත හේතු වී තිබේ නම් සහ ඊට පිටුපසින් ඇති ගල තවත් ගලක් මත හේතු වී තිබේ නම් සියලු ගල් බිම වැටෙනු ඇති. ඒවා සියල්ලම කෙලින තබා ගැනීමට නම් අවසානයේ කිසිවක් මත හේතු නොවන යමක් තිබිය යුතුය. එනම් සියල්ල දරා සිටීමට තරම් බලවත්, තනිවම නැගී සිටින සහ වෙනත් කිසිවක් මත යැපෙන්නේ නැති යමක් තිබිය යුතුය. විශ්වයේ ඇති සෑම දෙයක්ම එම ගල් වැනිය. සෑම ගලක්ම සිටගෙන සිටීමට වෙනත් ගල් මත හේතු වෙන්නේ. විශ්වයේ ඇති සෑම දෙයක්ම පැවැත්ම සඳහා තවත් බොහෝ දේ අවශ්‍ය වේ. ඔබ වාතය, ජලය සහ ආහාර මත රඳා පවති. ආහාර පොළොව, වැස්ස සහ හිරු මත රඳා පවති. හිරු භෞතික නීති මත රඳා පවති. ඔබ බලන සෑම තැනකම එක් දෙයක් තවත් දෙවල් කිහිපයක් මත රඳා පවති. විද්‍යාව මෙම සම්බන්ධතා ඉතා හොඳින් විස්තර කරයි. එක් දෙයක් තවත් දෙයක් මත රඳා පවතින ආකාරය එය අපට කියයි. නමුත් මුළු ගල් පේලියම මුලින්ම සිටගෙන සිටින්නේ මන්ද යන්න එයින් පැහැදිලි නොවේ. සියල්ල දරා සිටීමට තරම් බලවත් වන්නේ කුමක්ද යන ප්‍රශ්නයට එය පිළිතුරු දෙන්නේ නැත. එය තේරුම් ගැනීමට නම් අපි එකිනෙක මත යැපෙන දාමයන් ඔබට බැලිය යුතුය. සියල්ල දරා සිටින නමුත් වෙනත් කිසිවක් මත හේතු නොවන සහ යැපෙන්නේ නැති ජීවමාන බලවේගයක් තිබිය යුතුය. සියල්ල දරා සිටින නමුත් වෙනත් කිසිවකින් දරා නොසිටින එම බලවේගය අපි සර්ව බලධාරී දෙවියන් ලෙස හඳුන්වමු. ජීවිතය අරමුණ එබැවින් සර්ව බලධාරී දෙවියන් අපිව සහ අප අවට ඇති සියල්ල නිර්මාණය කළේ. අප වටපිට බැලුවහොත් සෑම දෙයක්ටම පැහැදිලි අරමුණක් ඇති බව අපට පෙනේ. හිරු පොළොව උණුසුම් කරන අතර ජලය අහසට ඔසවා වලාකුළු සාදයි. සුළඟ වලාකුළු චලනය කරේ. වලාකුළු වලින් ලැබෙන වැස ශාක වර්ධනය වීමට සලස්වයි. ශාක සහ සතුන් මිනිසුන්ට ආහාර සපයයි. විශ්වයේ කිසිවක් අහම්බු හෝ අරමුණක් නොමැති ලෙස නොපෙනේ. පණ නැති දේවල් වලට පවා අරමුණක් ඇති විට තර්කානුකූල ප්‍රශ්නයක් පෑන නැගී ඉහළම බුද්ධිය සහ අවබෝධය ඇති සර්ව බලධාරී දෙවියන් මනුෂ්‍යයන්ව මැවුවේ මන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා දෙවියන් වහන්සේ තම පණිවිඩය මිනිස් වර්ගයා වෙත ලබා දීම සඳහා නබිවරුන් දේව පණිවිඩකරුවන් එවන ලදී. ආදම්, නූහ්, ඉබ්‍රාහිම්, මූසා සහ යහ්යා යන නබිවරුන්ගේ සිට අවසාන පණිවිඩකරුවන ශුද්ධ වූ මුහම්මද් නබිතුමා දක්වා සෑම නබිවරයෙකුම පැමිණියේ එකම පැහැදිලි පණිවිඩයක් සමගිනි. දෙවියන් වහන්සේ මිනිසුන් මැවුවය ඔහුට නමස්කාර කිරීමට සහ කීකරු වීමට. තවද මේ ලෞකික ජීවිතය යනු දෙවියන් වහන්සේට අප දක්වන කීකරුකම පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණයකි. අපගේ සෑම ක්‍රියාවක්ම, වචනයක්ම, සිතුවිල්ලක්ම සහ චේතනාවක්ම සුර දූතයන් විසින් වාර්තා කරනු ලැබේ. මරණය සිදුවන මොහොත යනු පරීක්ෂණය අවසන් වී ප්‍රතිඵල හෙළිවන මොහොතයි. සර්ව බලධාරී දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වී යහපත් ක්‍රියා කළ අය සදාකාලික ස්වර්ගයේ ජයග්‍රහණය ලබා ගනී. සර්ව බලධාරී දෙවියන්ව ප්‍රතික්ෂේප කළ සහ ඔහු පිළි නොගත් අය නිරයේ හෙල්ෆය සදාකාලික දඩුවම් වින්දනු ඇත. නබිවරුන් පැමිණි බව අපි දන්නේ කෙසේද? ඔවුන් දෙවියන්ගෙන් ලබාගත් දේව පුස්තක ග්‍රන්ථ ඉතිරි කර ගියහ. සියලුම දේව පුස්තක කාලයත් සමග විකරති විය. වසර 99කට පසු අද දක්වාම පරිපූර්ණ ලෙස ආරක්ෂා වී ඇති ශුද්ධ වූ අල් කුර්ආනය හැර. නමුත් අල් කුර්ආනය සැබවින්ම සර්ව බලධාරී දෙවියන්ගෙන් බව අපි දන්නේ කෙසේද? දෙවියන් වහන්සේට අනිවාර්යයෙන් තිබිය යුතු ගුණාංග ගැන අපි සිතා බලමු. ඔහු ආරම්භයක් සහ අවසානයක් නොමැති කෙනෙකු විය යුතුය. ඔහු ඇතිවීමට පටන් ගත්තේ නම් ඔහුව ඇති කිරීමට ඔහු වෙනත් දෙයක් මත රඳා පැවතිය යුතුය. එබැවින් ඔහු වෙනත් කිසිවක් මත රඳා නොපවතින තැනැත්තා විය නොහැක. ඔහුට අවසානයක් තිබේ නම් ඔහු සියල්ල රඳා පවතින තැනැත්තා විය නොහැක. මන්ද ඔහුගේ අවසානයෙන් අදහස් වන්නේ අනෙක් සියල්ලද අවසන් වන බවයි. එබැවින් දෙවියන් වහන්සේට ආරම්භයක් නැත, අවසානයක්ද නැත. ඔහු ඒකීය විය යුතුය.
නිර්මාණකරුවන් දෙදෙනෙකු සිටියේ නම් එක්කෙනෙකුගේ කැමැත්ත අනෙක්කාගේ බලය සීමා කරනු ඇත. උදාහරණයක් ලෙස එක් නිර්මාණකරුවෙකු හිරු නැගීමට අවශ්‍ය නම් සහ අනෙක්කාට එය බැසීමට අවශ්‍ය නම් සාර්ථක විය හැක්කේ එක් අයෙකුට පමණි. අසමත් වන්න තැනැත්තා බල රහිත වන අතර බල රහිත ජීවියෙකුට සියල්ල රඳා පවතින දෙවියන් විය නොහැක. අවසාන වශයෙන් ඔහු කිසිදු ආකාරයකින් තම නිර්මාණයට සමාන් නොවිය යුතුය. ඔහු එසේ කළේ නම් ඔහුද ඔවුන් මෙන් යැපෙන්නෙකු වනු ඇති අතර ඔහුට සැවම රඳා පවත්තින තැනැත්තා විය නොහැක. දැන් ඔබගෙන්ම විමසන්න මිනිසුන් නමස්කාර කරන සියලුම දෙවිවරුන් අතුරින් මෙම තර්කානුකූල නිර්ණායකවලට ගැලපෙන්නේ කවුද? ඒ ශුද්ධ වූ අල් කුර්ආනය වනු ඇති. එකස නාලසද පරිච්ඡේදයේ අල්ලාහ් පවසයි පවසන්න ඔහු අල්ලාහිය ඒකීය. අල්ලාහ් ස්වයං පෝෂිතය සියල්ලටම ඔහු අවශ්‍යයි. ඔහු ඩාවු උපනේද නැත. තවද ඔහුට සමාන කිසිවෙක් නැත. එක් දෙවියෙකිය. කිසිවක් අවශ්‍ය නැත. සියල්ලටම ඔහු අවශ්‍ය වේ. සදාකාලිකය. පුතෙකු නැත, පියෙකු නැත. මැවීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ය. හවුල්කරුවෙකු නැත, සමාන කෙනෙකු නැත. අල් කුර්ආනය දෙවියන් වහන්සේව විස්තර කරන්නේ තර්කන විසින් ඔහු විය යුතු යයි ඉල්ලා සිටින ආකාරයටමය. මෙය අහම්බයක් නොවේ. මෙය විශ්වයේ නැවුම් කරුවන සර්වබලධාරී අල්ලාහ් විසින් එවන ලද පුස්තකය ශුද්ධ වූ අල් කුර්ආනය බවට සාක්ෂියකි. ආරාධනය එබැවින් අහස පොළව සහ පවතින සියල්ල මැවුම් සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට ඉස්ලාම් දහම වෙත අපි ඔබට ආරාධනා කරමු. අවංකව මෙසේ පවසන්න. නමස්කාරයත සුදුසු අල්ලා හැර වෙනත් දෙවියකු නොමැති බවට මම සාක්ෂි දෙමි. එමෙන්ම මුහම්මද් තුමානන් අල්ලාහ්ගේ රසූල්වරයා පණිවිඩකරුවා බවට මම සාක්ෂි දෙමි. අෂහදු අන් ලා ඉලාහ ඉල්ලා අල්ලාහ්. අපි වැරදිනම් ඔබට විනාඩි 3ක් අහිමිවේ. අපි නිවැරදිනම් මේන් ඉවතට යාමනෙන් කෙලවරක් නොමැති මරණින් මතු ජීවිතයේදී ඔබට සියල්ල අහිමි වනු ඇති. සදාකාලික සැපැත්ත දොරටුව පුළුල්ව විවරතව ඇති. ඔබ එය තුලින් ගමන් කරනවාද?